මෝනිින් හැමෝටම අද සැටඩේත් කොහොමද ගෙවෙන්නේ කියලා බලමුද. එනක දැන්ටමත් හොඳටම ලේට් වෙලා අපි ටක්ගර ලෑස් වෙලා යුනිවර්සිටිය යමු. මම ඕට්ස් රසට කැමති නෑ. හැබැයි මම අලුත් රෙසිපියක් හොයාගත්තා. ඕට්ස් රසට කන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයගලන්ට පුළුවන් පොල් ටිකුයි ඕට්ස් ටිකුයි ලුණු වතුර සීනි පොඩ්ඩක් දාලා බටර් චුට්ටක් එක්ක මේ විදිහට හදාගෙන රොටියක් විදිහට කන්න. මේක මාරම රහයි. ඕට්ස් රහට කන්න කැමති නැති කට්ටියට මෙන්න මේක try කරලා බලන්න පුළුවන්. ඔයාලා හදලා බලන්න. මේක පුදුම රහක්, හදන්න ලේසි, මාරම රසයි. නිකන් කන්නත් පුළුවන්. ඉතින් මම හොඳටම පරක් කරා. මේ තියෙන්නේ මම use කරන product මේවා original. so ඔයගලන්ට මේවා මැලේසියා වලින් ගන්න ඕන මට පස්සර මැසේජ් එකක් දාන්න මම කියන්නම් කොහොමද වෙන්නේ කියලා. එහෙනම් අපි යමු. බයි බයි. මට යුනිවර්සිටි උදේ 10ට දැන් වෙලාව 9:20යි. මට යන්නම යනවා පැයක් විතර. කෙරෙන ජයවලට යන්න ඕනේ. දැන්ටවත් මම හොඳටම පරක්කුයි. සමහරට අද ක්ලාස් එකෙන් එළිය ඉන්න වෙයිද දන්නේ නැහැ. ඕකේ අපි ටක් ගාලා දුවලා යමු. බයි බයි. අපි කැම්පස් එකට ගිහලා හම්බෙමු. වෙලාව නම් වෙලාව ළමයි විනාඩියෙන් එනවා කිව්වා ට්‍රේන් එක විනාඩියෙන්ම එනවා. එක ට්‍රේන් එකකින් ඇවිල්ලා දැන් අපි ඊළඟ ට්‍රේන් එකට යන්න ඕනේ. දැන් ඉන්නේ මස්ජිද් ජමෙක් වල. අපි හෙළන ජයා ලයින් එකට යන්න ඕනේ. දැන් 9:00යි. ට්‍රේන් එක එන්න තව විනාඩි 3ක් යනවා. එතකම් queue එකේ ඉන්න ඕනේ. මේ ට්‍රේන් එකේ යන්න ආස මෙන්න මේ කෝච් එක. ඒක හේතුව මේකේ ඩ්‍රයිවර්ස්ලා නැති නිසා හරියම ලස්සනට ඉස්සරහ පේනවා. දැන් තමයි මම ට්‍රේන් එකෙන් බැස්සේ. ඒ බස්සමනේ. මැසේජ් එකක් දාන්න. අපි සර්වර් මැසේජ් එකක් දාන්න. ඒ ලැබ් එක අරගෙන ඉවරලා හතර මොකද නැත්තම් දෙන්නේ නැහැ. වෙලාවට මොකද කියන්නේ? කෙනා hi how are you? Hi. Okay. මේ ආලෙත් හම්බුණා. මේක මොකක්ද කරන්නේ වෙන්නේ? Okay. මේ ඉන්නේ මිස්ටර් ජියා මගේ ආසම ලෙක්චරර්. එයා මාරම ෆනි. හරිම ෂොක් ලෙක්චරර් කෙනෙක්. The key. How you translate is very important. Or how you do clustering. Okay? So ඉතින් මං අම්මටත් කතා කරන ගමන් හදාගෙන ආපු රොටිය කාලා දැන් ඉතින් කැම්පස් ඉවරලා යන ගමන් ඔන්නෝම තමයි ඉතින් මගේ ඔෆ් ඩේ එක සැටර්ඩේ එකේ උදේ වරුවගේ